හායි ඉතින් යාළුවනේ ඔයාලට කොහොමද? ගොඩක් කාලෙකින් නේද? ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් දාන්නත් බැරි වුණා. ඉතින් අද වීඩියෝ එකකින් අපි මේ ලැහැත් වෙන්නේ සම්පූර්ණ පාක් එක සුද්ධ කරන්න. මමයි මගේ යාළුවෝ ටිකයි. ඉතින් මේ වැඩේ කරන් තමයි දැන් යන්නේ. යාළුවනේ අපි අද තලාව පාක් එක සුද්ධ කරන්න. මේක අපේ යූත් ක්ලබ් එක යවුණ සමාජමෙන් සංවිධානය කරපු එකක්. ඉතින් ඒකට ඉතින් මාත් එක්ක ඉන්නේ හින්දා. ඉතින් මේ තමයි අපේ සංවිධායක අයියා. මනත් එක්ක ඕන. මේ මනත් එක්ක. මනේ දෙකක් දෙන්නකෝ. චූටයි මං හිතුවා එළියට පළවෙනි පාර ගත්ත වෙනද. මොකද? හොල්මන් ග්ලව්ස් එකක් හම්බුණා. මේ රෙද්ද දාන්න බෑ. 2 hours later. ඒ මාරු ලයින් එක නේ. හා? ඒ මාරු ගම්. මේ මම අයිතිවරෙක් වගේ නේද? එහෙම. පට්ට දාලා වැඩ කරපු නැති ගොඩක් කට්ටිය වැඩ කරනවා මට දැක්කම පට්ට සතුන් එක්ක බඳනවා වගේ. ආයෙත් එක මන් තරහයි. ඇයි තරහ? ඔබ YouTube channel එකේදී සතුට කියන්න බෑනේ. මේවා ඒ කට්ටිය වැඩ කරා ඒ දවල දැක්කේ නෑද? චූට අයියා මීට කලින් ජීවිතේ පළවෙනි යටම නිකන් හෙන්න ලොකු සතුටක් දරන පළවෙනි පාරනේ. ඒ හැම එක දැන් ඔය නිකන් ඔය ටිකක් ඒ වුණාට මම මන්නේ ඒවා මෙතන ලස්සන එක. වෙන 9ට වන අත්ත කෙනෙක් හම්බුණා. අපි ඉතින් එතනට ටික වෙලාවක් හිටියා. මන්නේ ලස්සන එක මෙතන. ඕක කියන්නේ බොරුවට. හායි. හායි. අයියෙන්. බය වෙලා යකෝ. ඒකෙන් තමයි යන්නේ. ආවෙල යන්නේ. ඔය දැන් හැකරලයක් යන වාගේ තමයි යන්නේ. තමන් ගිහින් පොඩ්ඩක් පෙන්නමන්. ඉමින් තමයි නේ පිටුරු පැටි. ඉමින් තමයි ගමන් කරන්නේ. මු රෑන සතානේ. දවල් යන්නේ. පේන්නේ නේ. පේනවා. වෙනවට යන්නේ නැහැ දවල්. ඉඹුරා රෑද යන්නේ. ඔව් රෑ තමයි දවල්. කනන් මේ ඉත්‍යාවගේ තමයි මේ සතක්. ඉත්‍යාව දවල්ට යන්නේ නැහනේ. දැන් අලියා වුණා දවල්ට යන්නේ නැහනේ. රෑටනේ යන්නේ. ඒ වගේ තමයි මේ සතක්. හැබැයි දැන් මෙයා ලොකු වුණාන් පස්සේ වාහනයක් ගියත් මෙයාට කිසිම හානියක් නැහැ. මොකුත් වෙන්නේ නැහැ. මොනවත් වෙන්නේ නැහැ. ඇඟ උඩින් ගියාද? ආංග උඩින් ගියත් මොනවත් වෙන්නේ නැහැ. අන්න දැන් ඒ වගේ තමයි හිමින් යන්නේ. අයියෙන් යන්නේ. දැන් ඔයා කතා කරුත් එයිද දැන්? ඔයා කතා කරුත් එහෙම කෙලෙන්නේ නැහැ. එහෙම කරලා සෙල්ලම් පුරුදු කරලා දෙන්න. ඒකේ ලස්සන සෙල්ලම් තියෙන්නේ බලන්න පෙන්නන්න. ළමයින්ට ආසාවට අවුරුද්දක් ගියා මේකේ ට්‍රේවින් එකට. අර කන්නාඩියෙන් පේනවනේ ෆෝන් එකේ. දැන් මෙයා යයි මේ අල්ල ගන්න. නෑ නෑ එහෙම යන්නේ හයියෙන් දුවන්නේ නෑනේ යා. හිමින් තමයි යන්නේ. අර දිව දික් කරගෙන යන්නේ අර ඉව පාරට. එයාට ඉතින් මොනවාරි කන්න දුන්නාම පස්සේ කාලා නිකන් ඉන්නවා. එයාට ඉතින් ඔය මස් කැල්ලේ මේ තමයි මන් දෙන්නේ. එහෙමද? ඔයාට මොකක්ද අද දවස ගැන හිතෙන්නේ? මම ගෙදරවත් විතර වැඩ කරන්නේ මෙතන ඉන්න කරා. එච්චරයි මට කියන්නේ. අයියෝ ගෙදර වැඩ කරන්නේ නැත්? අයියෝ ගෙදර වැඩ කරන්නේ නැත්? අපේ අම්මලා මට සතුටක් ජීවිතයක් ලබා දෙන්න නිසා. මට සතුටුයි. ඔයාට මොනවද මේ ගැන හිතෙන්නේ? මට කිසි දෙයක් නෑ හිතෙන්නේ. කිසිම දෙයක් හිතෙන්නේ නැහැ. ඇයිද රාජ? මට ෆෝන් එක හදාගන්න තිබුණා ඇති කියලා විතරයි හිතෙන්නේ. එයාගේ ෆෝන් එක කැල්ලලු. මිලිදු ඔයා ගදාවක් කියන්න කිව්වා. ඌ දුවනවා. මේ පොතයි. අර අයිස් පැකට් එහෙම දාපන් අර. එයා ගැන පොඩි විස්තරයක් මම පස්සේ දෙන්න. මේ අනිත් එක්කයා මේ එයා ගැන විස්තරයක් දෙන්න ඕන නම් විතරක් දෙන්නම. දෙන්නද? එපා. ඒ මෙනියා කලාවේ පඩි වෙලක් තියෙනවා ඒක වගේ නේ. ඒ මම පඩි ඔයාලට තේ දෙන්න ලෝලේනවා තේ බොන්නේ. මටත් මේ මගේ එකත් බලන්න මේ. තේ බොන්නේ නේද? එනවා. යනවා තමයි ගොඩින්නේ. සිස පාන් ගාලා තේ බොන්න යන්න.
බලය යන්න ඔයාලා දැකලා නැහැ නේද මීට කලින් මේ වගේ බිස්කට් ඒ මන් දන්නවා මම ලස්සනයි කියලා මට ඊරිසිය වදින් තනික මට ගන්න කියලා දුන්නේ කියලා මොකද බෙදන්නේ ආවා බෙදන ආවා බෙදන ඒ ඕව ණය වෙලා කරන්නේ පොඩ්ඩක් අහලා ගෙදර හැවුණා හරිද යාළුවනේ මේ channel එකට දිගට වීඩියෝ කරගෙන තවම බලාපොරොත්තු තියෙන්නේ මේ ඊළඟ A level හින්දා වීඩියෝ කරන එක නැවැත්තුවා නැත්නම් එක දිගට කරගෙන යනවා ආයේ කන්ටෙන්ට් වල මොකක් හරි අවුලක් තියෙනවා ඔයාලා මට ඒක කියන්න මේ තාම පටන් ගන්න දෙන්නනේ කරන් යන ගොඩක් ප්‍රයත්න කොහොම හරි දිගට වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා subscribe කරලා like කරලා තියාගන්න අයියෝ කැමරා රෙඩි ලොකේෂන් සායගන්නේ හායි කොහොමද